මුහුද නිකන් එක්ස් වගේ හැම තැනම ලුණු රහයි. හැබැයි අන්තිම වතුර උගුර මැරෙන්න වැටිලා හිටපු තැඹිලි පාට පූසාගේ කටට දුන්නා. ඕගේ ඔළුව මගේ ගලෙන් තියන් කැරි කල්පනාවක ඉඳන් අපි දවස් බොර ගානක් පැසිෆික් මුහුදේ බං. ඇස්සැරලා බලද්දි මෙන්න කොහෙද තූත්තු කුඩියක තියෙන දූපතකට ඇවිත් කියන්කෝ. බඩගින්න වැඩිකමට මූල් වගේක් කෑවා. ඊට පස්සේ කැලේ ඇතුළට යද්දි මෙන්න නිට්ටයව රංචුවක්ම පොකුණක් වටේ පෝලින් ගහිලා ඉන්නවා. උන් නිකන් අපේ සුබෝදයා වගේ බං. මට සතුට වැඩිකමට එකපාරම පොකුණට පැන්නා. හරි ෂෝයි බං. මගේ දුක ඔක්කොම අමතක වුණා. මටත් වඩා ආතලක හිටිය අර තැඹිලි පූසා. මට හිතුනේ නම් මේක නිකන් ස්පා එකක් වගේ කියලා. මම ගස් උඩ කොළ රොඩු දාලා සුපිරි ස්ප්‍රින්ග් ඇදක් හදාගෙන ටික කාලයක් මෙහින්න තීරණය කරා. හැබැයි හවස විද්දි මෙන්න බුලේ අමුතු වැඩක් වුණා. අර නිට්ටයව ඔක්කොම බය වෙලා ගස් උඩට නැග්ගා. අපි පූස් තඩියටත් මොකක් හරි ලම්බක් වෙන්න යනවා කියලා තීරිලා ඌ කෙලින්ම දිව්ව බෝට්ටුව ඇතුළට. හැබැයි මම ඕවා ගණන් ගන්න නැතුව එක්සෝ මතක් කරන් නිදාගත්තා. ඌදා උදේ පාන්දර ඇහැරලා බලද්දි S2 වටේ ගියා. ඌන පිරින්ඩ මැරිච්ච මාළු පාවෙනවා. වතුර ඔක්කොම සැර ඇසිඩ් වෙලා. මම කැලේ මලක් කඩලා බලද්දි ඒක ඇතුලේ තියෙන මිනිස්සයාගේ දතක්. මගේ ඇඟ මෙව්ව වෙලා ගියා. එතකොටයි මට තේරුණේ මේ ලස්සනට තියෙන දූපත මාරම භයානක එකක් කියලා. මම ඉක්මනට කෑමයි වතුරයි බෝට්ටුවට පටවාගෙන ෂූ පාරක් ගැහුවා. ඌ ස්ටඩිය හොලව ආවා. අපි නම වෙනස් කරමු. දන්න නැතුව රින. අනේ ඵලයන්